අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩ්‍රග් තෙරපි ඉන් ද ස්පෙෂල් පොපියුලේෂන් කියන වීඩියෝ එකේ part 2 එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ පීඩියාට්‍රික් ඒ කියන්නේ බබාලට ඩ්‍රග්ස් දෙනකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ. ජීරියාට්‍රික් ඒ කියන්නේ වැඩිහිටියන්ට එල්ඩර්ලි නැත්නම් ඇඩ්වාන්ස් ඒජ් එකේ පේෂන්ට්ස්ලාට ඩ්‍රග් එකක් ප්‍රිස්ක්‍රයිබ් කරද්දී අපි සැලකිලිමත් වෙන්නේ මොනවාද? ඊට අමතරව ඕගන් ඩිස්ෆන්ක්ෂන් පේෂන්ට්ස්ලාට ඩ්‍රග් එකක් දෙද්දී අපි මොනවාද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඉතින් මේක යටතේ ඕගන් ඩිස්ෆන්ක්ෂන් යටතේ මේන්ලි kidney failure එහෙම නැත්නම් renal failure patientsලට liver failure එහෙම නැත්නම් hepatic failure patientsලට ඊට පස්සේ heart failure patient කෙනෙක්ට drug prescribe කරද්දී අපි මොනවාද mainly සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියලා තමයි මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. pediatric patient කෙනෙක් adult patient කෙනෙක්ගෙන් කරුණු කිහිපයක් නිසා වෙනස් වෙනවා. ඒ අතරින් ප්‍රධානම කරුණු විදිහට අපිට ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ systems ඒ කියන්නේ body systems හරියට form වෙලා නැහැ. ඒ ගැන අපි කතා කරොත් ඒ කියන්නේ අපි දැන් ගත්තොත් ඒගොල්ලන්ගේ liver එක ගත්තොත් liver එකේ proper function එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ optimum function එක වෙන්නේ නැහැ liver එකේ adult liver එක වගේ. ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන low level of the metabolism enzymes ඒ කියන්නේ ඇඟේ තියෙන metabolic enzymes අඩුයි. එතකොට drug inactive method කරන විදිහ ඒ කියන්නේ අපි ගත්තොත් pro drug එකක් active drug එක වෙන්න metabolism එකක් pathway එකක් යටතේ යන්න එපයි. එතකොට ඒ ක්‍රියාවලිය නැති වෙලා යනවා. ඊට පස්සේ active drug එකක් inactive වෙනවා. සමහර වෙලාවට මේ metabolism එක යටතේ ඒ pathway එක inhibit වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාවට drug එකේ action එක expected time එකට වඩා වැඩි කාලයක් තියෙනවා. එහෙම නැත්නම් pharmaceutical failure එකක් එනවා. ඉතින් මේ නිසා අපි ප්‍රධාන වශයෙන් ඒගොල්ලන්ගේ කරුණු කිහිපයක් සලකා බලන්න ඕනේ. ප්‍රධානම මෙතන වැදගත් කරුණ තමයි සමහර වෙලාවට adult drug dose එකක්. ඒ කියන්නේ adult කෙනෙක්ට දෙන normal dose එකක් මේ pediatric patient කෙනෙක්ට අර කිව්ව කරුණු නිසා toxic වෙන්න පුළුවන්. ඉතින් adult normal dose එක pediatric කෙනෙක්ට toxic වෙන්න පුළුවන්. ඒක තමයි අපි mostly concern කරන්න ඕන කරුණ. ඒ වගේම අපි pediatric patient කෙනෙක් ගත්තොත් pediatric patient ගේ ඇඟේ තියෙනවා දැන් අපි ගත්තොත් adult patient කෙනෙක්ගේ 60% water ප්‍රමාණය තියෙන්නේ. හැබැයි pediatric patient කෙනෙක්ගේ මේක වැඩි. ඒක නිසා volume of distribution එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ drug එකේ plasma concentration එක වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි හිතමු more water soluble drug එකක් තියෙනවා කියලා. එතකොට ඒකේ ගොඩක් වෙලාවට ඒකේ plasma concentration එක මේ හේතුව නිසා වැඩි වෙන්නත් පුළුවන්. ඒතර ඒකත් මේ බබාට adult මේ dose එක toxic වෙන්න බලපානවා. ඉතින් මේක මේ හේතු නිසා මේ development change නිසා බබාගේ pharmacokinetics එහෙම නැත්නම් target tissues එහෙම නැත්නම් organ sensitivity එක drug dose එකට තියෙන මේවා affect වෙන්න පුළුවන්. මේ affect වෙන නිසා බබාගේ ඇඟේ drug levels normal expected ප්‍රමාණයට වඩා වෙනස් වෙලා ගොඩක් වෙලාවට adverse reactions ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි mainly ගත්තොත් මේගොල්ලන්ගේ බබාලගේ සමහර drugs වල GI absorption එක වැඩි. සමහර ඒවල GI absorption එක අඩුයි. එතකොට මේක අපි healthy adult කෙනෙක් එක්ක තමයි compare කරන්නේ. අපි ගත්තොත් penicillin, ampicillin, digoxin වගේ drugs මේවල absorption එක normal adult patient කෙනෙක්ට වඩා වැඩි. එතකොට අනිවාර්යෙන් අපි මේගොල්ලන්ට දෙන ඩෝස් එක ඇඩල්ට් කෙනෙක්ට දෙන ඩෝස් එකට වඩා අඩුවෙන් තමයි දෙන්න ඕනේ. මොකද absorption එක වැඩි හින්දා අපි ඇඩල්ට් ඩෝස් එක දුනොත් අනිවාර්යෙන් මේගොල්ලන්ට ඒ drugs toxic වෙන්න පුළුවන්.
එතකොට තවත් සමහර ඩ්‍රග්ස් තියෙනවා ඒවා ඇබ්සෝප්ෂන් වෙන ප්‍රමාණය නෝමල් ඇඩල්ට් කෙනෙක්ට වඩා අඩුයි. එතකොට අපිට ගත්තොත් ෆීනයිටොයින්, ඇසිටමයිනොෆෙන්, ඒ කියන්නේ පැරසිටමෝල් ගත්තොත් ඒක බබාට එෆෙක්ට් වෙනවා. ඒ එෆෙක්ට් වීම නිසා අපි ගත්තොත් මේ ඩ්‍රග්ස් ඇඩල්ට් ඩෝස් එක දුන්නොත්, ඇඩල්ට් කෙනෙක්ට දෙන නෝමල් ඩෝස් එක දුන්නොත් අපිට එක්ස්පෙක්ටඩ් ෆාමකොලොජිකල් රෙස්පොන්ස් එක ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේගොල්ලන්ට දෙන ඩෝස් එක නෝමල් ඇඩල්ට් ඩෝස් එකට වඩා වැඩි. ඉතින් අර මේ මං ඉස්සෙල්ලා කිව්ව වොලියුම් ඔෆ් ද ඩිස්ට්‍රිබියුෂන් එක නිසා ඇති වෙන තත්ත්වය තමයි මේ graph එකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති higher volume of the distribution means a higher dose per kilogram may be needed. ඒ කියන්නේ tissue වලට වඩා drug එක plasma concentration එක වැඩි. ඒ නිසා higher dose එකක් සමහර drugs වලදී ඕන වෙනවා. එතකොට අපි ඊළඟ කොටසට ගියොත් අපි කොහොමද මේ ඇති වෙන adverse effects වළක්ව ගන්නේ? මේකෙදි අපි mainly කරන්න ඕනේ dose calculation එක. ඒ කියන්නේ බබාගේ වයස විතරක් නෙමෙයි බබාගේ weight එක, body surface area එක පවා සමහර drug prescribe කරන්න කලින් අපිට calculate කරලා අපේ dose එක adjust කරන්න ඕනේ ඒ අදාළ ප්‍රමාණ වලට. ඊට අමතරව අපිට කරන්න ඕනේ right formulation එක. ඒ කියන්නේ අපි හිතමු චූටි බබෙක් කියලා. ඒ බබාට සමහර වෙලාවට මේ කෑම කන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බබෙක් ඉන්නවා නම් අපි යාට ලික්විඩ් එකක් විදිහට සමහර වෙලාවට කියන්නේ සිරප් එකක් විදිහට දෙනවා. එතකොට මේකට ගන්න පුළුවන් හොඳ එක්සැම්පල් එකක් තමයි පැරසිටමෝල්. පැරසිටමෝල් අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ පැනඩෝල් ගත්තොත් ඒක ඇඩල්ට්ලා, ඒ කියන්නේ වැඩිහිටියන්ට තියෙන ටැබ්ලට් එකක්. හරි කැප්සියුල් එකක් හරි විදිහට. හැබැයි පීඩියාට්‍රික් ගත්තොත් ඒකේ සිරප් එකක් තියෙනවා. ඒතර ඒ විදිහට අපි ඒක ෆෝමියුලේට් කරලා චිවබල් විදිහට ලික්විඩ්ස් විදිහට බබාගේ ඒජ් එක, බබාගේ ඇබිලිටිස් ගැන සලකා බලලා ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ අපි ඇටෙන්ෂන් කරන්න ඕනේ ස්ට්‍රෙන්ත් එක කියන්නේ කන්සන්ට්‍රේෂන් එක. ඒ කියන්නේ ඩ්‍රග් ඩෝස් එකට. ඒ ලික්විඩ් වල ඩෝස් එක. ඒ කියන්නේ අපි ගත්තොත් කොච්චර මිලිලීටර් ප්‍රමාණයද? මිලිලීටර් 5ක්ද 10ක්ද 5 ගානේ දිනකට 3 වරක්ද දිනකට 2 වරක්ද යනාදී විදිහට අපි ඒකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ගැන හොඳ අවධානයක් දෙන්න ඕනේ. එතකොටත් අපිට මේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි පීඩියාට්‍රික් පේෂන්ට් කෙනෙක් ආවොත් එයාට ඩ්‍රග් ප්‍රිස්ක්‍රයිබ් කරන්න කලින් සලකා බලන්න ඕන කරුණු ටික. අපි දැන් යන් ජීරියාට්‍රික් එහෙමත් නැත්නම් එල්ඩර්ලි පේෂන්ට් කෙනෙක් ගැන කතා කරන්නේ. එල්ඩර්ලි පේෂන්ට් කෙනෙක් ගත්තොත් ඒ කියන්නේ වයසක කෙනෙක්. එතකොට එයාට ගොඩක් වෙලාවට chronic diseases ඇති වෙන්න පුළුවන් හැකියාව වැඩි. අපි ගත්තොත් එයාලට diabetic mellitus හැදෙන්න පුළුවන්, cancer හැදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් arthritis හැදෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ගෑනු අයට. එතකොට blood pressure එහෙමත් නැත්නම් hypertension ඇති වෙන්න පුළුවන්. මේ ගොඩාක් ලෙඩ වැඩි වෙනකොට මේගොල්ලන්ට drug need එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් drugs මත තමයි depends වෙන්නේ. වයසට යනවත් එක්කම ඇඟේ function එකත් වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා outcomes adverse outcomes ඇති වෙන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් ඒගොල්ලන්ගේ organ වල function එක අඩු වෙන්න පුළුවන්. අපි ගත්තොත් liver වල වගේ function එක අඩු වෙන්න පුළුවන්. එතකොට absorption එක, drug absorption එක අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ kidney function එක අඩු වෙන්න පුළුවන්. මේ ඔක්කොම හේතුන් නිසා drug එකක් ගත්තොත් drug එකේ metabolism එක affect වෙනවා. එතකොට drug එක metabolism එක affect වුණාම drug එක deposition වෙනවා. එතකොට ඇඟේ drug concentration එක expected ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. මේ හේතුව නිසා drug එකේ quantity එක, ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට concentration එක, ඊට පස්සේ drug එකේ quality එක, එහෙම නැත්නම් pharmacological effect එක, මේ ඔක්කොම ඒවා affect වෙන්න පුළුවන්.
ගොඩක් වෙලාවට මේක එන්නේ මෙන්න මේ හේතුව නිසා. reduce compliance. reduce compliance එන්නේ mainly the memory impairment ටික තමයි ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ. ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. අපි ගත්තොත් එයාට මතක නැති වෙනවා බෙහෙත මේ නියමිත මාත්‍රාවෙන් අරගන්න. ඒ නිසා සමහර වෙලාවට එයා වැඩිපුර බෙහෙත ගන්නවා. සමහර වෙලාවට එයා බෙහෙත අඩුවෙන් ගන්නවා. එතකොට අපි උදාහරණයක් ගත්තොත් වයසක අයට ගොඩක් වෙලාවට ඩිමෙන්ෂියා එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇල්සයිමර් වගේ රෝග එන්න පුළුවන්. ඇල්සයිමර් එන්න පුළුවන්, ඩිමෙන්ෂියා එන්න පුළුවන්. මේවා ඔක්කොම හේතු නිසා ඒගොල්ලන්ගේ මෙමරි එක ඉම්පයර්මන්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිහිටියන්ට ගොඩක් කමන් එකක් තමයි ආත්‍රයිටිස් කියන්නේ. ඔස්ටියෝ ආත්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඇති වෙන්න පුළුවන් පාකින්සන් වගේ ඩිසීසස්. ඉතින් මේ වගේ ඩිසීසස් හේතු නිසාමත් ඒගොල්ලන්ට අල්ටිමේට්ලි ඇඟේ මූවමන්ට්ස් හරියට කරගන්න බැරි වෙනවා. මූවමන්ට් එක රිඩියුස් වුණාම ඒගොල්ලන්ට ඩ්‍රග්ස් අර නිවැරදි විදිහට අරගන්න, අපි හිතමු ඩ්‍රග් තියලා තියෙන කැබිනට් එක නම් කැබිනට් එක ගාවට යන්න අමාරු නම් ඒගොල්ලෝ ඒක ඩ්‍රග් එක හරියට යූස් කරන්න නැති වෙන්න පුළුවන්. බෙඩ් රිටන් පේෂන්ට් කෙනෙක් නම් එයා එහෙම කරන්න පුළුවන්. මෙමරි ඉම්පයර්මන්ට් එකක් නිසා අමතක වෙන්න පුළුවන්. ඔය හේතු ඔක්කොම නිසා ඩ්‍රග් එක කම්ප්ලයන්ස් එක අඩු වෙනවා. එතකොට ඒ හේතුව නිසා ගොඩක් වෙලාවට ඩ්‍රග් එක ටොක්සික් වෙනවා. එහෙම නැත්නම් තෙරපියුටික් ෆේලියර් එකක් එන්න පුළුවන්. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ ඇඟේ ෆන්ක්ෂන් එක වෙනස් වෙන නිසා ඩ්‍රග් ටොක්සිසිටි, ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස් වැඩි වෙන්න පුළුවන්. මේ ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස් වැඩි වෙන්නේ මම කලින් කිව්වා මේගොල්ලන්ට ගොඩාක් ලෙඩ හැදෙනවා. මේ ක්‍රොනික් ඩිසීසස් හැදෙනවා. එතකොට ওই ඩිසීසස් හැදෙන නිසා මේගොල්ලෝ ගොඩාක් ඩ්‍රග්ස් මත ඩිපෙන්ඩ්ස් වෙනවා. ඒ කියන්නේ පොලිෆාමසි වෙනවා. මේ හේතුව නිසා මේගොල්ලන්ට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට මේකේ අල්ටිමේට් රිසල්ට් එක තමයි high risk of both underdosing and overdosing. එතකොට ඔය ටික තමයි අපි වැඩිහිටි patient කෙනෙක්ට drug එකක් prescribe කරද්දී සලකා බලන්න ඕන කරුණු. මීට අමතරව අපිට එක කරුණක් විදිහට මතක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩාක් වයස ගියාම ඒගොල්ලන්ට කරල් විදිහට බොන්න බෑ. එතකොට අපි ඒක සිරප් එකක් විදිහට එහෙම නැත්නම් IV දෙන විදිහට mode of administration එකත් බලන්න ඕනේ. patient ගේ drug administration problem තියෙනවා නම්. අපි එතකොට chapter 4 එකේ යටතේ කතා කරමු organ dysfunction ගැන. මම කලින් කිව්වා වගේ මේකේ mainly කතා කරන්නේ cardiac failure, liver failure and kidney failure. අපි renal dysfunction එකක් ගැන මුලින් කතා කරමු. අපි දන්නවා ඇඟේ තියෙන drugs eliminate කරන main route එක තමයි මේ kidneys කියන්නේ. එතකොට මේ kidney වල function එක අඩු වුණොත් මේ clearance එක මොකද්ද වෙන්නේ? clearance එක අඩු වෙනවා. clearance එක අඩු වුණොත් මොකද්ද වෙන්නේ? ඇඟේ drug accumulation එක වැඩි වෙනවා. අපි normal administration එකෙන්ම දෙනවා. ඒ කියන්නේ මෙයාගේ kidney function එක අඩු වුණත් නැතත් අපි normal amount එකෙන් drug එක administrate කරනවා. හැබැයි clearance අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? drug එක accumulate වෙනවා. එතකොට මේ drug accumulate වෙච්ච නිසා මේක toxic වෙන්න පුළුවන්. එතකොට මේ drug clearance mainly depends වෙන්නේ මෙන්න මේ කොටස මත. ඒ කියන්නේ glomerular filtration rate. එහෙම නැත්නම් GFR එක මත. එතකොට අපි මේ patients ලට මේ kidney failure එකක් එහෙම නැත්නම් renal dysfunction එකක් තියෙනවා කියලා detect කරගත්තොත් අපි යාට තියෙන drugs වල dose එක frequency එක මේ GFR එක අනුව adjust කරලා දෙන්න ඕනේ. මොකද adverse effect ඇති වෙන එක බලප්ප ගන්න ඕන නිසා. ඊට පස්සේ අපි මේගොල්ලන්ට දෙනවා නම් මෙයාට prescribe කරලා තියෙනවා nephrotoxic drug. ඒවා necessaryම නැත්නම් අපිට ඒවට alternatives තියෙනවා නම් අපි ඒ alternative use කරලා පුළුවන් තරම් avoid කරන්න ඕන nephrotoxic drugs. ඒ කියන්නේ අපි ගත්තොත් මොකද Foscarnet තියෙනවා, ඊට පස්සේ cyclosporin තියෙනවා. ඒ වගේ nephrotoxic drugs මෙයාටලට prescribe කරන එක වළක්වන්න ඕනේ. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට drugs use කරනවා නම් අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ මේකේ contradictions
එතකොට මේකෙන් ඇති වෙන්න පුළුවන් causes ගැන අපි ඒගොල්ලන්ට හොඳට දැනුවත් කිරීමක් කරලා තමයි alternatives නැත්තම් ඒ drug එකක් prescribe කරන්න ඕනේ. hepatic dysfunction ගැන කතා කරොත් ඒකෙදි අපි දන්නවා mainly metabolism තමයි hepatic එකෙන් වෙන්නේ. ඒ වගේම elimination part එකක් වෙනවා සුළු වශයෙන්. metabolism ගත්තොත් phase 1 එකේ oxidation, reduction, hydrolysis වෙනවා. phase 2 එකේ mainly conjugation වෙනවා. මේ conjugation glucuronic acid වලට කරන්න පුළුවන් නැත්නම් sulfate වලට, acetate වලට ඕන එකකට conjugate කරන්න පුළුවන්. එතකොට liver failure එකක් වුණාම liver එකෙන් clearance එක අඩු වෙනවා. hepatic clearance අඩු වෙනවා. hepatic trespass metabolism එක අඩු වෙනවා. ඒ වගේම hepatic plasma protein synthesis අඩු වෙනවා. එතකොට අපි දන්නවා drugs plasma එකේ තියෙන bound form එකයි unbound form එකයි අතර. එතකොට මේ unbound form එක තමයි active. මේ bound form එක කියන්නේ සාමාන්‍යයෙන් inactive අවස්ථාව. එතකොට මේ bound වෙලා තියෙන්නේ plasma proteins වලට. plasma proteins වලට තමයි bound වෙලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් acidic drug එකක් ගත්තොත් ඒක albumin එක bound වෙලා තියෙනවා. basic drug එකක් ගත්තොත් alpha 1 acid glycoprotein එක bound වෙලා තමයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් liver failure එකක් ආවොත් plasma protein concentration එක අඩු වෙනවා. ඒ නිසා මේ albumin alpha 1 glycoproteins වගේ protein concentration එක අඩු වෙනවා. එතකොට bound fraction එක අඩු වෙනවා. ඒ නිසා unbound ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ active drug එක expected ප්‍රමාණයට වඩා වැඩි. මේ හේතුව නිසා ultimately drug එක toxic level එකට යන්න පුළුවන්. drug එක toxic වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමතිස්සෙම liver function test එකක් කරලා බලන්න ඕනේ මෙයාගේ liver එකේ කොහොමද තත්ත්වය කියලා. ඒ අනුව අපි dose එක adjust කරලා ඒ patients ලට දෙන්න ඕනේ. heart failure එකක් ආවොත් අපි දන්නවා heart එක තමයි අපේ ඇඟේ තියෙන blood pumping තැන. එතකොට අපි ගත්තොත් mainly දැන් heart එකේ ප්‍රශ්නයක් ආවොත් proper function එක නැති වෙලා යනවා. ඒ කියන්නේ heart එකට properly blood මේ pump කරන්න බැරි වෙනවා. ඒ හේතුව නිසා blood absorption එක ගත්තොත් ඒ කියන්නේ GI tract එකට blood supply එක අඩු වෙනවා. liver එක වගේ metabolism කරන තැන් වලට blood supply එක අඩු වෙනවා. ඒ නිසා drug absorption එක අඩු වෙනවා. දැන් අපි ගත්තොත් GI tract එකට අඩු වුණා කියමුකෝ blood supply. එතකොට absorption අඩු වෙනවා. එතකොට volume of distribution අඩු වෙනවා. ඒ නිසා therapeutic failure එකක් එන්න පුළුවන්. metabolism organs වලට එමන්ත eliminatory organs වලට blood supply එක අඩු වුණොත් drug elimination එක අඩු වෙනවා. elimination එක අඩු වුණොත් elimination එක අඩු වෙන නිසා drug accumulate වෙනවා. accumulate වෙලා drug එක toxic වෙන්න පුළුවන්. එතකොට ඔය අවස්ථා දෙක විදිහටම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තවත් එකක් තියෙනවා අපි ගත්තොත් මේ heart failure එකක් නිසා අපිට එන්න පුළුවන් මේ hydrostatic pressure එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා fluid leakage එක වෙන්න පුළුවන්. fluid leakage එකක් වෙලා edema එන්න පුළුවන්. එතකොට GI tract එකේ edema එකක් results වෙන්නත් පුළුවන්. එතකොට GI tract එකේ edema වෙනවා, absorption අඩු වෙනවා, elimination එකත් අඩු වෙනවා. මේ නිසා ultimately drug toxic වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් volume of distribution එකත් affect වෙන්න පුළුවන්. එතකොට මෙතනදී මේ කියලා තියෙන mainly drug absorption and decrease elimination. එතකොට මේගොල්ලන්ට අපි සමහර වෙලාවට මේ හේතුව නිසා dose may be lead to higher than the expected concentration. හිතන concentration එකට වඩා dose එක වැඩි වෙන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ ඒ පිළිබඳවත් අපි මේගොල්ලන්ගේ drug dosing පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි තව physiological adaptation එකක් විදිහට අපි ගත්තොත් අමතර කරුණක් විදිහට obese patient කෙනෙක් ඉන්නවා නම්
obese patient ගේ ඇඟේ fat concentration එක වැඩිනේ. එතකොට අපි ගත්තොත් fat soluble drug එකක් ගත්තොත් ඒ drug එක ගොඩක් වෙලාවට මේ adipose tissue වලට බැඳිලා ඇඟේ තියෙන කාලය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා drug එකේ volume of the distribution වෙනස් වෙන්න පුළුවන්. drug එක prolong action වෙන්නත් පුළුවන්. එතකොට obese patient කෙනත් අපි drug prescribe කරන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි මේකෙදි කරුණු තුනක් ගැන අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. Always assume the patient in the specific population will handle drug differently. ඒ කියන්නේ අපි ඒ ගැන be cautious. අපි patient ගේ තත්ත්වය අනුව drug prescribe කරන එක වෙනස් කරන්න ඕනේ. හැම තිස්සෙම අපි refer කරන්න ඕනේ relevant guidelines. එතකොට teratogenicity sources වගේ දේවල් drug එකක් prescribe කරන්න කලින්. ඊට පස්සේ හැම තිස්සෙම expert කෙනෙක්ගේ help එකක් ගන්න ඕනේ. අපිට difficulty එකක් ආවොත් අපිට doubt එකක් ආවොත් consultant කෙනෙක්ගෙන් හරි effective source එකකින් හරි අපි help එකක් අරගන්න ඕනේ. අපේ ultimate goal එක වෙන්න ඕනේ patient හොඳ drug therapy එකක් දීලා adverse effects අවම කරගෙන එයාගේ තියෙන ලෙඩේ සනීප කරන එක තමයි. ඒ කියන්නේ patient ගේ well being එක තමයි අපේ ultimate goal එක වෙන්න ඕනේ.